ලොකු අයියා සමහරු මේ ලොකු අයියාව සුද්ධ කරනවා. අපේ රටේ හැදිලා තියෙන ක්‍රමය දැන් මම තාම මේ පරීක්ෂණය කරනවා. රාජාංගනයේ හාමුදුරුවෝ දවස ගානෙම අත්දැකීම් ලබා ගන්නවා. පරීක්ෂණය කරනවා. අපේ රටේ මිනිස්සු ගැන වීඩියෝස් දාන මිනිස්සු ගැන හැම දෙයක්ම බලනවා. දැන් ලොකු අයියට හොඳයි කියනවා. වැඩිහිටි නිවාසේ දරුවෝ නතර කරපු මිනිසුන්ට බනිනවා. මේක දෙපැත්තම බලන්න ඕන. ඔය ලොකු අයියා කියන එකත් ඔය වැඩිහිටි නිවාසේ පටන් ගත්තේ හොඳකට නෙමෙයි. උට හම්බ කරගන්න. බිස්නස් එකක්. වැඩිහිටියෝ විකුණන් කෑම. ළමා නිවාස පටන් ගන්නවා. ළමයි විකුණන් කෑම. වගේ මොන තරම් හොරකම් තක්කඩි දූෂණ වංචා සිද්ධ වෙනවා. එක් කතා කරන්නේ. NGO සරහා ජීවත් වෙනවා. පිට රටවල ඉන්න මිනිසුන්ට අනුකම්පාව පෙන්න හම්බ කරනවා. දැන් මර යයින්සක අම්මලා මැරෙන එක පිච්චෙන එක බලබලත් වීඩියෝ කරලා දාලා views මිලියන ගණන් ගන්නවා. ලක්ෂ 10 පන්නලා views ගන්න. උන්ට හැම එකක්ම බිස්නස් එකක් විතරයි. දැන් මේ වැඩෙත් සමහර පේජ් කාර්යයන්ට සල්ලි දීලා මුගේ ගුණ මයා ගන්න. මට මූට සහතිකයක් දෙන්න බෑ. ඒකට හේතුව තමයි මූට සහතිකයක් දෙන්න බැරි මම හිතවත් පවුලක්. මම හිතවත් විදේශගත පවුලක් මූට සල්ලි දෙන්න. දරුවගේ උපන්දිනේට පින්කමක් කරන්න. ළමයින්ට කණ්ඩ දෙන්න. උපන්දිනේ වෙන්නේ. උපන්දිනේ දවසේ. මූ ඒක කරේ නෑ. ඒක කරන්න නැතුව පස්සට දැම්මා. පස්සේ මට කිව්වා. මම කතා කරලා බැන්නට පස්සේ තමයි ඔන්න මූ බයට පහුවදාම පින්කම කරලා තිබුණා. පහුවදා හරි පින්කම කරලා තිබුණා. කරලා පින්තූරේ යවලා තිබුණා. ඒ මිනිස්සු මූ කෙරෙහි ලොකු විශ්වාසයකින් දැම්මේ තමන්ගේ දරුවගේ උපන්දිනයේ දවසට මේක කරගන්න. ඒ වගේ ඔය මම දන්න එකක් විතරයි. ඒ වගේම මේ සිද්ධිය වෙච්ච ගමන් මට එවලා තිබුණා ඔය තොරතුරු හාමුදුරනේ මෙන්න අපි අර කතා කරපු තැන ගිනි අරගෙන. මිනිසුන්ගේ මම දැක්කා මූ වීඩියෝ කරලා බදා ගන්න ඒවා ඊළඟට හොඳම රංගපෑම්. උන් කවුරුත් නළුවනේ. උන්ට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. හැමෝටම වැරදි කරු මොකා වුණත් ඌට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරදි කරුට රාජාංගනයේ හාමුදුරුවෝ තව එකෙක්ද මොකෙක්ද කියලා අදාළ නැහැ. එම් නැතු මේ රටක් හදන්න බෑ. නිවට යන්න රට හදන්න බෑ. මේ රටට ඕනේ සිංහෙක් වගේ නායකයෙක්. ජනාධිපතිට සිද්ධ වෙනවා මීට වඩා ටිකක් සැරට ඉන්න. නැත්තම් මේ රට අපි පාරවල් වල බුදියලා බැස්සේ දෙමි අරගල කරලා හිරගෙවල් වල läගලා තොපිට බලය අරන් දුන්නේ මුන් එක්ක ඩීල් දාන්න හොරකමෙන් බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙන්න නෙමෙයි. සැමට සමාන නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි හිතනවා හැම වෙයි කියලා. අපි හිතනවා සමහරට මුට සල්ලි ඇති. උගේ පේජ් තියෙනවා ඊළඟට ඌ හිතවත් සමාජ මාධ්‍යත් එක්ක හිතවත්කම් ඇති. මුන්ට ඕන විදිහට වැඩ කරන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. ධනේ තියෙන එකාට එක නීතියක්, ධනේ නැති එකාට තව නීතියක් වෙන්න බෑ. සැමට සමාන නීතියක් වෙන්න ඕනේ. සැමට ක්‍රියාත්මක වෙන්න ඕනේ. එකෙක්ගේ ඒවා යට ගහන්නත් තව එකෙක්ගේ ඒවා උඩ එන්නත් බෑ. ඒ නිසා මේ පරයා මූට දැඩි දනුවල් ලැබෙන්න ඕන ලොකු අයියා කියලා කියන්නේ. දැනුත් ඌ අරලා වැඩි හිටියෝ ඉඹිනේවා යවනවා. හරි? මේකට හේතුව මොකද්ද? කවුද මේ අහිංසක අම්මලා මරලා දැම්මේ? අනිත් එක කියන්න ඕනේ ඔය මේ දරුවෝ අනාථ නිවාස වලට ගිහින් දාන පර බල්ලන්ටයි බැල්ලියන්ට යකෝ තොපිව හදන්න වඩන්න තොපේ අම්මලා තාත්තලා කොයිතරම් මහන්සි වුණාද? උන්දලා වයසට යනකොට තොපිට කරදරයක්. ගහන කෙල ටික කරදරයක්. බුලත් පිටක් කෑවොත් කරදරයක්. කතා කරොත් කරදරයක්. ඒ නිසා මේ මිනිස්සු
නිවාසවලට යන්නේ. 25000ක් ගෙව්වලු 35000ක් ගෙව්වලු රටින් අක්ක සල්ලි දැම්මලු තොපිත් ලැජ්ජ වෙයල්ලා. තමන් වදාපු අම්මා තමන් හදාපු තාත්තා ඒ මිනිසුන්ට කවදාවත් දරුවෝ වදයක් උන්නේ නැහැ. ඒ රත්තරන් දෙමව්පියෝ තොපියෝ හදන්න කොයිතරම් මහන්සි වෙන්නේ නැද්ද? රෑ නොනිදා කැස්ස කියනකොට හෙම්බිරිස්සාව කියනකොට හරි උණ කියනකොට අර අමාරුව මේ අමාරුව අර ඉස්කෝලේට යන්න ඕනේ මේ ඉස්කෝලේට යන්න ඕනේ කියනකොට තමන්ගේ දේපල ඉඩකඩම් විකුණ දරුවන්ට උගන්වන්න. කරුණා කරලා ගරු ජනාධිපතිතුමනි මේ හිවලට හරි අනිවාර්යයෙන් මේ අහිංසක අම්මලා පණ පිටින් මරා දාපු පණ පිටින් පුච්චපු මූ තන්නි කරම වගේ කියන්නේ. මේවා එහෙට මෙට උන්ට ඕන විදිහට කරගෙන යන්න බෑ. මේ වගකීමක් ඇතුව කරගෙන යන්න ඕනේ. උන්ට දැඩි දඬුවම් දෙන්න කියලා මම මේ රජයෙන් ඉල්ලා සිටිනවා.